කම්මණ්ඩිලා පිස්සු හැදිලා වාගේ දුවනවනේ. ඈ ගෑනු අයට පිස්සු වාගේ වැඩි නැද්ද? මට දැනෙන දේ මම මේ කියන්නේ ඇත්තටම. ඉස්කෝලේ අගාවට ගිහිල්ලා බැලුවොත් ඒ උන්දලා පිරිලා. ටවුන් එකට ගිහිල්ලා බැලුවොත් ඒ උන්දලා පිරිලා. ටියුෂන් එකට ගිහිල්ලා බැලුවොත් ඒ උන්දලා පිරිලා. සංගීත සංදර්ශනයකට ගිහිල්ලා බැලුවොත් ඒ උන්දලා පිරිලා. ගෑනු ඉන්න ඕන තැන නොතැන නොබලා මේ කියලා දුවන දිවිල්ල දිහා බලාන ඉන්නකොට මට දැනෙන්නේ පිස්සු කියලාම. සබ්බේ පුතජන උම්මත්තක. සියලුම පුරුතජනයට පිස්සුලු පුරුතජන බව වැඩි අයට පිස්සු වැඩි. පුරුතජන බව වැඩි අයට පිස්සු වැඩි. හොඳට බලාගෙන ඉන්න. දැන් සමහර අය මට දුරකථනයෙන් කතා කරලා අපේ හඳුන්නේ ඔබ වහන්සේ කියනුන්ට බයිනවා. එහෙම දැනෙනවද කියලා ඇහුවම. එහෙම දැනෙනවද? මගේ අම්මා මගෙන් තව අහලා නැහැ. හාමුදුරනේ ගෑනුන්ට බයින්නේ ඇයි? මගේ අම්මා අහලා නැහැ. මගේ අක්කන්ඩි අහලා නැහැ. මගේ නංගිලා තුන් දෙනා අහලත් නැහැ. සමහර විට අයියන්ඩිලාගේ ගෑනුන්ගේ හිතේ ඇති අහන්න එන්නේ. හැබැයි සමහර කාන්තාව මට කෝල් කරගෙන අහනවා. සමහර මගේ යාළුවෝ අතින් කියනවා. සමහර කාන්තාව කෝල් කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඔය ටික නම් කියන්නම ඕනේ. මට දැනෙනවනේ ස්වාමීන් වහන්සේ මේ උන්දලාට වෙලා තියෙන දේ. ඒ හින්දා කියන්නම ඕනේ කියලා කියනවා. ඇයි දන්නවද? මම වැඩිපුර ආදරේ ගෑනුන්ට අප්පා. මම වැඩිපුර ආදරේ ගෑනුන්ට. හේතුව මගේ අම්මා ගෑණියක් වන බැවින්. අපි 10 දෙනාව නිර්මාණය කරන්න මගේ අම්මා ගත්ත උත්සාහය අර පැල්පතේ මේ ඉන්න එක ගෑණියෙකුට නෑ පුතා වර්තමානයේ. මේ ආටෝපිත සාටෝපිත අහංකාර ලෝකයේ ඉන්න මේ අලුත් පහේ එක ගෑණියෙකුට නෑ ඒ තියෙන දැක්ම උත්සාහය කැපවීම. මේ මට සිලුට හුරු බුහුටි මෙවලම් මොකවත් නැති කාලේ පුතා 10 දෙනෙකුට තම්බන්නම කොච්චර වෙහෙසෙන්න එපා. ගෑණියා. දැන් ඉන්න ගෑනුන්ට කොහෙද පුතා ආයුවා? කෝල් කරලා අරු වැඩ ඇල්ලා එනකොටම කියනවා මේ අද ඇඟට අමාරු උයන්න බෑ පීසා ගේන්න. කොත්තු ගේන්න. කොත්තු කාලා තොත්තු දීලා සුවසේ සැපසේ ඉන්න මේකිට. රයිස් කොත්තු පීසා පුදුම කුලප්පුවක් තියෙන්නේ. හැන්දෑවට ළමයා තරන් යනවා ඔන්චිල්ලා පදින්න අර කොහෙද කනත්තකට. හදලා තියෙනවානේ පාරවල් අයිනේ අර එක එක කනතු වල ඔන්චිල්ලා ගෙදර කොස් ගහේ බැඳුකො ලනු. පැදෙන්නේ නැද්ද බලන්න. ගෙදර වැඩ කරන ගමන් පැද්ද හැදිනේ. අතු ගාන ගමන් පදිනවා. සීන් කාලේ පදින්නේ. මහයිකිටත් පදින්න ඕන නම් හොඳ තේඩාවක් දාගන්න ඕන. වැරද්දක් නෑ. මා ලොකුවට බණ පොලේ වැඩිපුර ගෑනු, සිල් පොලේ වැඩිපුර ගෑනු, දම් පොලේ වැඩිපුර ගෑනු, භාවනා පොලේ වැඩිපුර ගෑනු, වන්දනාවේ වැඩිපුර ගෑනු, පුද පූජාවල වැඩිපුර ගෑනු. හැබැයි අපාගාමී වැඩ කරන තැන වැඩිපුර කවුද ඉන්නේ? ඒත් ගෑනුනේ. අර උසාවියට ගිහිල්ලා හිටගෙන හිටියාම පුදුම කලකිරීමක් එන්නේ. පවුල් ලිහන්න ඔට්ටු වෙන තරම්. බඳිනවට වඩා ලිහන්න පුදුම ඔට්ටු වෙන්නේ. නිന്ദා අපහාස විඳිමින් එකිනෙකාට වෛර කරමින් සමාජයේ ඇතුලේ දුස්චරිත බෝ කරමින් ඔබ යන ගමන වැරදි. ඒ වැරදි ගමන නිවැරදි කරන්න පුතා ධර්මය හොඳට අහලා අවබෝධ කරගෙන චරාත ධම්මෝ ඒ අනුව හැසිරෙන්න ඕන. ධර්මයට අනුව හැසිරෙන්නේ නැතුව ධර්මයේ පිළිපදින්න බෑනේ. පොතේ තිබ්බාට හිතේ තිබ්බාට වැඩේ වෙන්නේ නැහනේ පුතා.
ඈ අර ත්‍රිපිටකේ තියෙන්නේ කොහෙද? හැම පන්සලකම ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකේ කබඩ් එකේ පැවිද්දෝයි ගිහියෝයි එළිය දුවනවා. ත්‍රිපිටකේ වහලා තියලා. ඒකනේ පැවිද්දොත් බොහෝ දෙනෙකුට කුලප්පුව හැදිලා දුවනවා. ගිහියොත් ඒ වාගේම දුවනවා. යා යුතු ගමන නොයා යුතු ගමන ඒ භූමිකාවට අනුව අවබෝධ කරගෙන නැත්තම් ඒ ජීවිතයෙන් වැඩන්න. ඒ නිසා දැක දැන අඳුනාගෙන පින්පුරා ගමනක් යන්න, හොඳින් ධර්මය අහන්න, ඒ වගේම අවබෝධ කරගන්න, අවබෝධිත ධර්මය හසුරුවන්න ජීවිතේ මහන්සි ගන්න. හසුරුවමින් ගමන් කළාම නිදහස්නේ. සත්තු මරන්න එපා. සත්තු නොමරම ඉන්න. හොරකම් කරන්න එපා. හොරකම් නොකරම ඉන්න. කාමයේ වරදවා හැසිරෙන්න එපා. කාමයේ වරදවා හැසිරෙන්නේ නැතුව ඉන්න එපා. එතකොටනේ ජීවිතේ නිරවුල්. බොරුවෙන් ලොව රවටන්න එපා. මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන්න මද්ද්‍රව්‍ය ගන්න එපා. බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය. ඒ මත පිහිටා ක්‍රියා කරන්න. එතකොටනේ පුතේ ලාභ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලාභ පහක් හම්බෙනවා. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකම් විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මස්ස පසීදති. ලාභ පහ. ඔය ඉස්කෝලේ පන්ති කාමරයක් ඇතුලේ ඉන්න ළමයෙකුට මේ ලාභ පහ හම්බෙනවා. හොඳින් පන්ති කාමරේ හිටියොත් මොනවද හම්බෙන්නේ? අසුතං සුනාති. නොඇසූ දේවල් හැම කාලච්ඡේදයකම ඇහෙනවා. නොඇසූ දේවල් අලුත් දෙයක්. හැම ධර්මානුශාසනාවකදීම පුතා අලුත් දෙයක් ඉගෙන ගන්න හම්බෙනවා නොඇසූ දෙයක්. මං අද මේ ඇවිල්ලා ඉන්න දහස් ගාණක් වූ ඔබට ජීවිතේට අහපු නැති එකක් හරි කියලා නෑන්නේ. අලුත් එකක්. අලුත් ජීවිතයක් පටන් ගන්න අලුත් එකක් ජීවිතේ තියලා යනවා මම. එතකොට අලුත් මිනිහෙක් ඉන්න ඕන හෙට. සුතම් පරියෝදපේති. බාගෙට දන්නේම සම්පූර්ණ කරගන්න හම්බෙනවා බණ ඇව්වා. මොනවාද පුතේ බාගෙට දන්නේවා? ඔක්කොම බාගෙටනේ. හිතේ තියාගෙන ඉන්නේ ලංකාව හැමදාම 7යි කිව්වොත් 8යි 8යි කිව්වොත් මෙයයි 9යි කිව්වොත් 10යි. එහෙමම තමයි හිතේ තියාගෙන ඉන්නේ. නා කියන කම්මේ කළා ඒකමනේ කරන්නේ. කවද්ද හැදෙන්නේ? ඊට පස්සේ බාල පරම්පරාවටත් උගන්වනවා. පුතේ ඔය 6 කිව්වට 7. 7යි කියලා කිව්වට පුතේ 8. එහෙනම් එහෙම යමල්ලා. එහෙම ගිහිල්ලා හිඟා කනවනේ. ජනාධිපති යනවා පොල් කට්ට අරන් ඇමරිකාවට, එංගලන්තෙට, චීනෙට, ජපානෙට යනවා පොල් කට්ට අරන්. රටේ උන්ට කණ්ඩ නෑ දාපන් ගියක් අර. අගමැති යනවා පොල් කට්ට අරන්. මැති ඇමතිවරු යනවා පොල් කට්ට අරන්. රටේ මේකලා ඔක්කොම පොල් කට්ට තියාගෙන බලාගෙන ඉන්නවා අරකලා ගෙනත් දායි. ගෙනත් දාන්නේ දුන්නත් එහෙම්ම දාලා එන්නේ. කොහෙද උගේ පොතට? උගේ පොතට. තියනවලුනේ පොත් හැම රටේම නේද? ඇමරිකාවේ, එංගලන්තේ, ඩුබායි වල, උගන්ඩාවේ තියනවලු අප්පා. ඒ හිඟා කාලේ නෙම මෙහෙ ගේන්නේ. ඒ වගේම අර පරණ යල් පැන ගිය, කල් පැන ගිය ජරා ගති ඒවා හැම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්සප්පවතුන් සූත්‍රයේ බලන්නකො. ඒකේ තියෙනවා හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මිනිස්සු විනාශයට යන්න හේතු වෙන ධර්මතා. හීනෝ බාල වැඩ, ගම්මෝ එක තැන පල් වෙන ලගින ගතිය, පෝතුජ්ජනිකෝ රාගික කෙලස් බර ගතිය, අනරියෝ උතුම් නොවන වැඩ, අනත්ත සංහිතෝ හැම පැත්තෙම අනර්ථය පිණිසම පවතින ක්‍රියා. මේ වාගේ නොඇලි
ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න පුළුවන් නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ගමන් කරන්න පුළුවන් නම් ඔබේ ගමන සාර්ථකයි. ඒ නිසාවෙන් භාගයට දන්නා මේ ලෝකය පූර්ණ කරගන්න හොද්දට ධර්මයේ පිළිපදින්න. එතකොට මනවින් ජීවිතය සැකසෙනවා. බලන්නකෝ මම පුංචි කාලේ ඉඳලා දහම් පාසල් ගියා. මං දුප්පත් යාචක පවුලකනේ. ඒ දුප්පත් දිලිඳු යාචක පවුලේ හිටියාට දහම් පාසල් එක ඉරිදාවක්වත් නොහැර මා ගිහින් තියෙනවා. මාගේ ජීවිතයේ අවුරුදු 23න් පැවිද්දට එනකම්ම මං දහම් පාසල් ගියා. ශිෂ්‍යෙක් හැටියටත් ගුරුවරයෙක් හැටියටත්. අම්මයි අප්පච්චි දෙන්නාගෙන් ලබාපු ආධ්‍යාත්මීය ගුණයන් මගේ ජීවිතයේ තිබ්බ හින්දා හාමුදුරුවරු ළඟින් ආශ්‍රය කළ නිසා සාමාන්‍ය පෘථජන ලෝකයා ඇසුරු කළ නිසාවෙන් මට තේරුණා ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය උතුම් කියලා. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය උතුම්. ඔයාලට තේරිලා තියෙනවද එහෙම? ඈ? කාට හරි තේරිලා තියෙනවද? පුතා ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය උතුම් කියලා ඔය ඉන්න අයට ඈ තේරිටි මිනිහා මට පෙන්නන්න ඕන. මේක මිනිහෙකුට තේරිලා නැහැ. මම අර 7000 පිටිසර වන්නේ මූකලානක පැල්පතේ ඉපදිච්ච මිනිහා අවුරුදු 23ක් වෙනකන් ආ ගමන් මගේ පැවිද්ද ලබාගෙන සසුන් ගමනේ පැවිදි ජීවිතය උපමට්ටම් කරගෙන අද දවසේ වීරක්කොඩි විහාරීය පරිසරයේ මනරම් විදියට කරවන ලද ධම්සභා මණ්ඩපයේ තබා ඇති ධර්ම සිංහාසනයේ මං ඉඳ ගන්නා තුරු අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරුමැද පළාතේ ශ්‍රී ලංකා ද්වීපයේ එක්කුට ඇවිල්ලා ඉඳ ගන්න බැරි වුණානේ මේකේ. මේ ඉන්න මේ දාස් ගානක් අය අතරින් එක මිනිහෙකුට බැරි වුණානේ අද දවසේ මේකේ ඉඳ ගන්න. තේරිලාද ඔයාලට? පැවිද්ද නෑ. ඔයාලට තේරිලා තියෙන පුතා ලාභෙට විඳින්න තියෙන රාගික කෙලෙස් බර ලෝකය කන්නමනේ. ඒක කන්නම තමයි දැකලා තියෙන්නේ. රාගික කෙලෙස් බර ලෝකේ මේ ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනෝභාවයන් ටිකයි පිනව ඉන්න. පිනවීමේ නිමාව පුතා දුක සහ වේදනාවනේ. ඔය හැම පිනවීමකම කෙලවරේ මොකද්ද තියෙන්නේ? දුකයි වේදනාවයි. මම ඒකනේ කිව්වේ දැන් මිනිහා දිහා බල බලා ගෑණි මිනිහාගේ රස විඳිනවානේ, සුවඳ විඳිනවානේ, යම් සැප විඳිනවානේ. ඊට පස්සේ ඒ මිනිහා මැරෙනවා. මැරිච්චාම ඇත්තට හෝ බොරුවට දවස් ගානක් මේකේ විලාප කියා ඉන්නවනේ. කන්නේත් නැතුව බොන්නේත් නැතුව කට කෙල පෙරාගෙන කබ පෙරාගෙන කොණ්ඩේ විඩාගෙන දුකලු අර කමරුණට කියලා මල ගෙදර ගිහිල්ලා බලනකොට පෙරේතේ දිහා බලනවා වගේ ගෑණිම අපිට පේන්නේ මිනිහා මැරිච්චාම. එහෙම තමයි ඉන්නේ. අර සැපවල කෙරවල මොකද්ද තියෙන්නේ? දුක. හැම එකේම එහෙම. ඔබේ දරුවෙක් මරුණොත් ඒ සැපතේ කෙලවර දුක. විභාගේ පෙරළුණු සැපතේ කෙරවල දුක. භාණ්ඩය බිඳුණු දුක. මේ කෝපේ මෙතන තියෙනවා. මේක කාගේ හරි අතක් වැදිලා වෙලා ඔය බිම වැටිලා පෙරලෙනවා. ඔය ගැට් එක වැදිලා. කෝපේ පන්සලේ කෝපේ. මේක ඔහම වැටිලා පෙරලුනොත් ගෑනු අර ඒකිගේ කැලක් ගියා වගේ. ගෑනුන්ට එක පාරටම පුතා තෘෂ්ණාව එනවා
තෘෂ්ණාව ඇවිල්ලා දානෙකට පන්සලේ දානෙකට ඇවිල්ලා හරි මල්ලේ දාගෙන යන්න හිතාගෙන හරි ඉන්නවා කියමුකෝ කෝප්පේ. නැත්නම් මේ පන්සල් වල බඩු තියෙන්න එපා. දානේ ඉවර වෙලා බලනකොට හැඳි නැහැ. කෝප්ප නැහැ. පිඟන් නැහැ. එව්වත් ගිහිල්ලා පුතා එර්ධි ප්‍රාතිහාර්ය. අලුවාගෙන ආපු ගෑණි යනකොට අලුවාගෙන ආපු බාස්කට් එකේ පින පුතා පුදුම අලුවා පිදීමේ පින යනකොට බාස්කට් එකේ කැවුම් වැලි තලප කොකිස් අග්ගල පිරිලා ඔව් පොයදාට මං අට සිල් උපාසක ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට. එහෙම තමයි මේ උන්දලාගේ වැඩ. මං දන්නවනේ මගේ පැවිදි ජීවිතේ මං පුතා හොන්දට ආශ්‍රය නිස්රය කරලා තියෙනවා මේ සමාජේ. ආටෝපිත සාටෝපිත නැතුව මං රින්ගන්න තියෙන තැන් වලින් රිංග ගිහිල්ලා මේ ලෝකේ අඳුරාගෙන තියෙනවා. ඒ අඳුරාගත්ත මායාකාරී ලෝකේ වෙස්වලාගෙන මෙවුන්දලා කරන ප්‍රෝඩා සියල්ලම මං අඳුරනවා. ඒක සත්‍ය බෞද්ධ දර්ශනය නෙමෙයි. ඔයාලා රංගපෑමක් විතරයි කරන්නේ. එයින්ද ඒ රංගපෑම අතහැරලා නිවැරදි ගමනක් යන්න මේ භාගයට දන්නා ලෝකය පූර්ණ කරලා ඉගෙන ගන්න බණ අහන්න ඕන. කංකම් විතරති. බණ ඇහුවාම සැක නැති වෙනවා. මොනවා ගැනද? මොනවා ගැනද සැක නැති වෙන්නේ උපාසකම්මලා? ගෑනිට මිනිහා ගැන. මිනිහට ගෑණි ගැන සැක නැති වෙනවා. හොඳින් බණ ඇහුවාම. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, මහා සංඝ රත්නය ගැන, මෙලව ගැන, පරලොව ගැන, කුසල් පිළිබඳව, අකුසල් පිළිබඳව මේ ලෝක ධාතුවේ තියෙන සබදතා මත මතුවෙන සැක නැති කර ගැනීමේ වාග්ය බණ ඇහුවා මේ ප්‍රඥාවෙන් දුරු කරන්න පුළුවන් පුතා. සැකය දුරු කරලා විශ්වාසා පරමා ඥාති යථාර්ථය දෙස විශ්වාසයෙන් බලා පැහැදිලි ගමනක් යන්න පුළුවන්. නිවැරදි ගමනක් යන්න පුළුවන්. ඒ වාග්ය හම්බෙනවා බණ ඇහුවා. දිට්ඨින් උජුං කරෝති ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. ආහාර දෙමහල් ගොඩ නැගිල්ල ඉතුරු මහල හැදුව හැකි මාස 3කින් විතර. කොහමද? නිධානයක් ගන්න ඕනේ. නිධානයක් ගෙනත් තියන්න පුළුවන් පුතා මේ පන්සලේ. ධනෝපායන මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරලා මෙතන ගෙනත් වඩා හිඳුවලා තියෙනවානේ ගල් පිළිමි. ඔය පිළිමෙට 10ක් වඳිනකොට 1000ක් වඳවන්න පුළුවන් පිළිමයක් තියෙනවා. මොකද්ද? මේකට 750ක්වත් දාන්න නැතුව වඳින්නේ. අතෙන්ට කිව් ගාන දාලා වඳිනවා. කතරගම දෙයියන්ගේ පිළිරුවක් හැදුවොත් අඩි 25ක් 30ක් උසට මොනරා පිටේ ඉන්න අධ්‍යාවන්ත ඥාන බුදියනවා වීරක් පොඩි පන්සලේ. ඔව් යන්නේ පුතා මේකේ බුදියනවා පොල් ගොඩක් ගෙනත් තියාගෙන ඒ පොල් ගහ ඔව් මම දැකලා තියෙනවා මං ඉගෙන ගන්න කාලේ කොළඹ පන්සලක හිටියා දේවාල 5ක් තියෙනවා තාප්පය අයින දිගට. බදාදා සෙනසුරාදා කපුවගේ අතේ පුතා ගරුඬ තමා බේස්ලට්. ඔව් පෙකණියටත් පල්ලෙහායෙන් ඒකාගේ චේන් එක. මුදු හැම ඇඟිල්ලෙම මේකා සුකෝපභෝගී දවසින් දවස පෙම්බතියන් මාරු කරන මනාලය. දෙයියාගේ ගෝලයා. දෙයියා වල්ලියම් මග හොරමිනියා. යමු සෙල්ල කතරගම් අපි යන්න යනවනම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්. ඒගොල්ල මෙවුන්දාගේ මිනිහව හදලා දෙන්න කියලා අරුට කියනවා. ඕ මෝඩ ජාතියගේ හැටි. මෝඩ අයගේ හැටි. තමන්ගේ මිනිහා හදාගන්නේ නැතුව, මිනිහාට තේරිලා වැරදෙන් අත මිදෙන්නේ නැතුව කතරගම දෙයියන්ට තියා බුදුහාඳුරන්ට කිව්වත් වැඩක් නැහැ. මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම නායකයාණන් වහන්සේ කතරගම දෙයියොත් වන්දනා කරපු, සක්‍ර දේවේන්ද්‍රයාත් වන්දනා කරපු උත්තරීතර ලෝකනායකයාණන් වහන්සේ බුදුහාමුදුරු. සදිව්‍ය ලෝකයේ ඉන්න දෙවියෝ දන ගහලා වැඳපු උත්තමයාණන් වහන්සේ. දෙවියන්ද වන්දනා කළ ඒ උත්තමයාණන් වහන්සේට දෙවියෝද වන්දනා කළ තමාගේ ස්වාමියාට දෙයියන් ඉස්සරහට ගිහිල්ලා ඉවරලා මේ කාට හෙන ගහන්න කියලා කිව්වට දෙයියෝ වඳින මිනිහට හෙන ගහන්න කියලා දෙයියෝ කියයිද? කියන්නේ මනුලව පින් කරන සත්පුරුෂයන්ට දෙයියෝ වඳිනවා. නිසකව මාතා පෙත්ති බරංජන්තු කුලේ ජෙට්ටා පචායිනං සංහං සකිල සම්බා සම්පේසුනෙය්‍යප්පහායින මච්චේර විනයේ යුත්තං සච්ඡං කෝදා විබුන්නරං තම්වේ දේවා තාවතින්සා උසප්පුරුසෝ ඉදාසි. තවතිසා දෙව්ලොව ඉන්න සක්‍ර දේවේන්ද්‍රයා මනුලොවට වඳිනවාලු උදේටයි හවසටයි සාදු කිය. ඇයි? මාතලී දිව්‍ය පුත්‍රයා අහනවා සදෙව්ලොවටම අධිපති ඔබ කාට වඳින්නේද? සක්‍ර දේවේන්ද්‍රයා කියනවා මම මනුලොවට වඳිනවා. මනුලොව කවරෙක් වේද? ඒ ගමන කියනවා මනුලොව ඉන්නවා අම්මයි අප්පච්චි උතුම් කොට සලකන සත්පුරුෂ මිනිස්සු. මధుර සුභාසිත සත්‍ය වචනයම කතා කරන මිනිස්සු. අලස නැතුව කම්මැලි නැසුව ශක්තියෙන් ලෝකයට කෑම හොයන මිනිස්සු. ලෝකය ජීවත් කරන මිනිස්සු. මන අඹසමි සබදතා පවත්වාගෙන යන මිනිස්සු. පාපයෙන් තොරව කුසලයට බරව ජීවිගෙවන මිනිස්සු. සත්‍ය සොයා යන මිනිස්සු ඉන්නවා. මා ඒ සත්පුරුෂයන්ට මේ වඳින්නේ කියලා කියනවා. මනුලොව ඒ තරම් පින්වන්ත ජීවයක් පුතා. මේ මනුලොව හරි වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවයක්. සියලු ලෝ අභිභවා ගියේ. ඒක අපිට තේරිලා නැහැ. ඒ නිසා අපි තිරිසන් ලෝකයකට සමාන ගති ඇතිව අපේ මනුස්ස ජීවිතයේ කෙලසාගෙන යන්නට යන්නේ ධර්මයේ පිළිබඳව ඍජු දැකීමක් නැති නිසා. ගස්ගල් පර්වත නොවැඳිය යුතු දේවාල කෝවිල් පල්ලි වන්දනා කර කර මිනිස්කම කෙලසෙමින් යන ඔබ වඳින්නකො අම්මට හිතේ හැටියට. වඳින්නකො තාත්තට හිතේ හැටියට. මෙතන ඉන්න සියලුම ගෑනුන්ට මේ ලෝකේ ලොකුම වටිනාම තෑග්ග දුන්නේ කවුද? මේ ඉන්න හැම ගෑණියෙකුටම ලෝකේ වටිනාම ආසාම කරන තෑග්ග දුන්නේ කවුද? නැන්ද අම්මා? නැද්ද? නැන්දම්ම නෙමෙයිද? මට කියන්න වටිනාම සම්පත මිනිහනේ. මිනිහව දුන්නේ කවුද? අර ගෑණිනේ. එතකොට වඳිනවා නම් ලෝකේ වඳින්න ඕනන්නේ මූටනේ. අයි සැප සදන මිනිහා නිසා. ඒ සැප සදන මිනිහාව නිර්මාණය කළ උත්තමාවිය හැම ලේලියකගෙම නැන්දම්මා. දන ගහලා පෙරලිලා වැඳපන්කො පූජා වට්ටිය තියලා. බත් සරලුවක් දෙන්නේ නැති මේ මනුලොව ඉන්න මේ අසත්පුරුෂයන්ට හරියනවද? හරියන්නේ. අරුන්දාගේ නිර්මාණය මෙවුන්දා අරගෙන එවුන්දාට පයින් ගහපුවාම මොන දෙයියද අය බලන්න? බුදුන්ට පයින් ගහලා මෙලොව මරණකන් ජීවත් වෙයි. ඊළඟට උපදින්නේ තිරිසන් ලෝකයකමයි. මම බණ කියද්දි කියන්නම් ඔබ උපදින තැන
හරියටම මම පෙන්නනවා එක එක ගෑනු කෙනා උපදින තැන. එතකොට ස්වාමීන් වහන්සේ බෙරිමි. ඒ අය හරියටම පෙන්වන්න අමාරුයි. හැබැයි මට මෙවුන්දලා උපදින තැන පෙන්වන්න පුළුවන්. මං ඒ තරම් දර්ශනය වෙලා තියෙනවා මට පුතා ඉපදෙන තැන. ගති ලක්ෂණات එක්කයි යන පාරානුව මට කිව්වහගෙන නතර වෙන තැන. නේද? දැන් පුතේ මේ පාරෙන් ගියාම නිමා වෙන තැන මන් දන්නවනේ මේ පාර. ඒ හින්දා උඹ නතර වෙන්නේ අතන පුතා කියලා මට කිව්ව හැකි. පිරිමි මේ හරස් පාරවල් වල පයින්නවනේ පුතා. ඒ හින්දා කියන්න අමාරුයි නතර වෙන තැන. කෙටි පාරවල් දිග පාරවල් හොඳ පාරවල් ඕවා මෙවුවා හොයා අතුරු පාරවල් දිගේ යන නිසා හරි අමාරුයි තේරුම් ගන්න. හැබැයි මෙවුන්දලා හරි ලේසි මේ පැත්තෙන් තේරුම් අරන් ඔබ නතර වෙන දිශාව කියන්නේ. ඒ හින්දා ඍජු දැක්මකින් Taman දිහා ඉස්සෙල්ලා බලන්න. ඉස්සරෝම Taman දිහා බලන්න හරිද වැරදිද? වැරදි නම් නිවැරදි කරන්න. හරි නම් තවත් ලස්සන කරන්න. ඒකලා ඒ නිවැරදි ඔබ වටේ තියෙන ලෝකේ හරිද බලන්න. ඒකොල්ල එකට ලස්සන ගමනක් යන්න මහන්සි ගන්න. චිත්ත මස්ස පසීදති. එතකොට පුතා හැමදාම ප්‍රසාදිත හිතක් ඇතිව ජීවිතේ නිමා කරන්න පුළුවන්. ප්‍රීතිමත් හිතක් ඇතිව සැපවත් වූ ජීවන දක්මක් ඇතුව නිමා කරන්න පුළුවන්. ආන් ඒ ඉසව්ව සොයා යන්නට යන ගමනේ ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ උතුම් සද්ධර්මයේ පිහිට බලය ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරමින්